මම ඔයාලගේ බතලි යමිනි. මම ඔයාලගේ කළු හැපින්න ශේෂා. අද අපි ආවේ ඔන්ලයින් ක්‍රමයට හොදම නැට්ටු කරිවි තොරන්න ඈත බතලියේ. මුලින්ම සියබලා ලොකෙන් ආපු සිම්බි කෙල්ලා. පිස්සු බල්ලි සිම්බි නෙමෙ ඉම්ලි. අන සෝරි මිස්ටේක් ඉම්ලි වරික්මානින්. කොහොමද ගොඩේ ගැනිගේ නැටුමා? ඒව හරිම ගොබ්බේ සෝචනීයයි ඔප්ස්. දැන් ඉන්නේ කාගේ අම්මා ඉෂි අම්මා. අනේ මගේ ඉෂි කෙල්ල නටපන් කෙල්ලේ. කොහොමද බඩුවගේ නැටිමා? කිබෝනා රාජධානියේ චිංචි මානවිකා වගේ. දැන් මේ මගේ හිච්චි ලෙලියෝ ටික ශිවංගි වී බෙලයි විශාකයි. කොහොමද නැටුම මගේ කෙල්ලොන්ගේ? හොඳයි ඉතින්. හොඳයි. උබගේ ඔක්කොම චාටු බස්නාග මාණික්‍ය නිසානේ. උබ නම් වම්බොට්ටියක් පාටු. පලහකට ගොම්බැල්ලි. ආවුද යකෝ මට ඉන්වයිට් නොකරේ? මම තමයි ලස්සනට අටන්නේ. බලාගනින් එහෙමන පිස්සු හිකනලියෝ ටික. අපේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කලින් බලපු ඒවා වගේ කුත්තති ඒ ටිකත් බලලම යන්න මගේ චුටු කෙල්ලෝ ටික. සුබ උදාසනක් මගේ 3-5 යාළුවොන්ට. අද මම කළු හැපින්නට පරිප්පු හොදි උයන්න පුරුදු කරනවා. කට කරහට රිතික්ව දැලේ දාගන්න පුළුවන් වෙන්න හොඳම හොඳ පරිප්පු. යුගෝන් ගෑණි කට වහපන්. මට ලැජ්ජෙයි මුඩියේ. මොකොද්ද මේ? මොකද කියලා අහන්නේ. රිතික්ව මතක් වෙද්දි මට කිචි වගේ. මටත් ඒ වගේ දෙයක්. ඔක ඔබට මොකටද කිචිපතෝලියේ? ඔප්ස් මං නිකන් කිව්වේ. මේ වගේ හදපන් පරිප්පුව කො දීපන් රහ බලන්න මට. ඒක නම් රසයි වගේ. හොඳයිද? පොඩි අවලක් 3-5 ගැනගේ සුව දෙනෝ ඒ තවලක් නෑ. ඉක්මනින් කපන අරුන්ගේ 3-5 ගණිගේ කැන මම රහයිනේ. ඔවට තමයි රජවහ වැටුනේ. එයාට 3-5 ගදෙන්න නැති. බය වෙන්න එපා කෙල්ල මං සුපිරි ප්ලෑනක් ගහලා තින්නේ. ඔය රටකජු බැල්ලියෝ දෙන්න. ඔප්ස් එහෙනම ගහපන් ඔකුන්ට. ඕකේ මැම්මන් එහෙම කරන්නම්. උබලා දෙන්න අද ඉවරයි කක්කල් වෙසියෝ. හියායා කමයි අපිට මොකද මේ අපිට එකපාර
ශිවංගි ඔයා ලයිසන්ස් එක ගත්තේ ඩ්‍රයිවිං ස්කූල් එකෙන්ද YouTube එකෙන්ද YouTube එකන ඇඩ් ස්කිප් කරලා අනේ ස්ලෝ කරපන් මට තාම ජීවත් වෙන්න ආසයි බයවෙන්න එපා කාරකටත් ABS තියෙනවා වම්බොට්ටියේ අයියෝ ඒ ගින්නක්ද නෑ ඒ බේලගේ කුකින් ටැලන්ට් එක දැම් මොකද කරන්නේ සෙල්ෆි එකක් ගමු පස්සේ වයිරල් වුණොත් හරි අපි යන්නේ රෝඩ් ට්‍රිප් එකක්ද කොමඩි ෂෝ එකක්ද දෙකම ටිකට් ෆ්‍රී අම්මෝ මගේ හදවත ස්පීඩ් බම්ප් එකත් එක්ක උඩට ගියා ඔහෙමනම් ඒකත් සීට් බෙල්ට් දාගෙන එන්න කියන්න අපි තුන්දෙනා එක්ක ගිය ගමනක් නෝමල් වෙයිද නෝමල් අපිට හරියන්නෙම නෑනේ මේක තමයි අපේ රෝඩ් ට්‍රිප් එක මේ ගොටු කොළයොන්ගේ බඩුවල ගණන් තව ටික දවසකින් කාලත් ඉවරයි අපෝ කියවෙයිද දන්නේ නෑ යද්දි හොදටම පරක්කුයි හරිම වෙසයි හැමදාම මේ විදිහට ඉන්න බෑනේ මොනවා හරි කරමු අපි ඉක්මනින් ඇති යාන්තම් ඉක්මනින් ගෙදර ආවා ඉක්මනින් යමන් කෙල්ලනේ උයන්න බක්මනි වම්බොට්ටියේ ඉක්මනින් උයපන් දුවපියව ගිනි ගන්නවා ඉක්මනින් කෙල්ලනේ අනේ දෙවියනේ අයියෝ අපිට දැන් ආරි නාග ලෝකයට යන්න වෙනවා අපිට දැන් නම් අපේ ඇත්ත ස්වරූපයට එන්න වෙයි වගේ අනේ කෙල්ලනේ දැන් අපි ඉවරයි ආයෙමත් ඇත්ත ස්වරූපයට ආවා මම තමයි කොළ හැපින්න හයි කෙල්ලනේ ඔන්න මම ආවා නාගලොකයට බලපියව් ලස්සන විකාර නැතුව එන්න ඉක්මනින් යමු දැන් අපි ඇතුළට ගොඩේ ගෑනු ටික මේ තියෙන්නේ අපේ දේව මන්දිරය සියලුම නාගයෝ පුජා පවත්වන්නේ මෙතන මේ ඉන්නේ බේලයි විශාකයි අපි යන් දැන් අපි ඉන්නේ නාගලෝකයේ මල් වත්තේ. බලන්න මේ මල්වල ලස්සන ෂෝක් නේද කෙල්ලනේ? දුවපන් කෙල්ලනේ මේ නයි වෙසාව අපිව කන්නද කොහෙ යන්නේ? අනේ උගලා හිතුවද මාව නවත්වන්න පුළුවන් කියලා. ගොන් නාග වෙසාව උඹ ශෙෂ්වංශය නෙමේ ඇත්ත කියපන්. අද උබලා ඉවරයි. හිච්චි කුමාරිකාවෝ. හිතේ ඇතිපෙක් අපි අපේ ඇත්ත පෙනුමට එන්නේ නැතුව ටික දවරක් මෙහෙම ඉමු. අනේ ඇතියාන්තන් අර ගොටු කොළයාගෙන් පණ බේරගෙන ආවා. මේ තියෙන්නේ මගේ අනුජ්ගේ ගෙදර. ඔයා කොහොම හරි එන්න ඕනේ අනු එච්චරයි. මට ඒගොල්ලෝ අකමැති නම් එන්න බෑ ශිවංගි. මේ මොඩිට නම් පිස්සු මිනිස්සයොන්ව නයිත් එක්ක තියන්න පුළුවන්ද?
මං කොහොම හරි ඒක කරනවා එච්චරයි. ඔයා මේ කරන්න යන්නේ නාග ලෝකෙට විරුද්ධ දෙයක්. මම යකෝ නාග ලෝකේ මහා නාගරාජිනී. මම කරන්නේ මට ඕන දේ එච්චරයි. මමයි මෙතන රජින ලොකු කමකට කියනවා නෙමෙයි දැනගන්න කිව්වේ. නාග ලෝකයේ නාගවසියන්ව සාදරයෙන් පිළිගන්නවා. 2026 මේ අලුත් අවුරුද්දට Happy New Year අපේ කෙල්ලනේ හිහිහි. අපෝ මුන්ගේ සිරික්කිය ඉවරයක් නේ හරිම වේසයි. සුබ දවසක් හැමෝටම හයි මං ශිවංගි. මං මේ ලොකු කමකට කියනවා නෙවෙයි මම තමයි නාග ලෝකයේ මහා නාගරාජිනී. හරි දැන් ඒ වගේන් වැඩක් නෑ. එන්න ඉතින් අද මම ඔයාලට රිවිව් කරන්න යන මගේ නාග ලෝකය. මම හැපින්නක් යකෝ කනෝතු පිවමන්. අනේ සෝරි ගයිස් මට පොඩ්ඩක් කෙන්ති ගියා. ඔන්න එහෙනම් මේ තියෙන්නේ අපේ නාග ලෝකය. මම ලස්සනද ඉතින්? හරියට නිකන් දිව්‍ය ලෝකේ ගියා වගේ නේද අපේ නාග ලෝකය. මෙන්න මුන් මේක අස්සටත් රිංගන්න හදනෝ දෂ්ට කරපල්ලා. සිස්සු මං හැපින්නක් යකෝ. දෂ්ට කරනෝ හරිද තොපිලට අපි? අපෝ ගෙවලයෝ ටික මෙතන්ටත් ඇවිල්ලා ලගින්න එව් ගොඩයෝ පලයල්ලා. හිනා වෙන්න එපා කෙල්ලේ මුන් අපිට බය වෙන එකක් නෑ. ගණන් ගන්න එපා ගයිස් අපිට පොඩ්ඩක් ට්‍රැක් පෙන්නා එපා කෙල්ලේ හිනා මට. අයුබෝවන් මම අනුපමා. එව් 3-5 ගෑණි ආවිත්. කලු හැපින්න මට ගොරු කරලා කතා කරන්න. අනේ සෝරි අනු. අද මම ආවේ ශ්‍රේෂ්ඨ කුකින් ක්ලාස් එකක් කරන්නයි. දැන් නම් මට රිතික් කැමති වෙයි. ඉක්මනින් මම යා යුතුයි ඔවුන් හමුවට. අනේ චංගුමි කෙල්ලේ ඔය ආවද ඇති අන්තම්. එව් ගොඩේ කෙල්ල අවද විකාර. දැන් අපි පටන් ගමු. මොනවද අද හදන්නේ? බිත්තර බදිමු. ඉක්මනින් ෆ්ලයිට් එකකට යන්න ඕනේ. අද මම කොළ පවා ගයිස් shopping කරන්නය. අදමත් එක්ක එකතු වෙන්නේ ඔයලගේ පිස්සු බතල පූසි මිස්සි යාමිනි. කලු හැපින්නේ මං තමුසට කිව්වා අද එන්න බෑ කියලා. අනේ යකෝ නවත්තපන්. මෙහෙ ට්‍රැෆික් වැඩිනේ. කට වහගෙන යමුද බතලි පරක්කු වෙනවා මට. දුවපාන් ගොන් ගැනියේ ඉක්මන්ට පරක්කුයි. ෆ්ලයිට් එක මිස් වෙයිද? ඔබ නාග ලොකට කෝල් කරලා කියපන්නයි කෙවන්න කියලා. අනේ බතලි මාත් හැපින්නක් නේ. ඇතියන්තම් මොලේ පාවිච්චි කරලා වැඩක් කරා ගොංගෑනි. නාග ලෝකේ සෙක්සිම හැපින්න වුණහම එහෙම තමයි යකෝ. නේ ගයිස් අපි නටමු. 3-5 ගෑනි ඉන්නෝ වෙසයි හිහිහි. අපි නටමු කෙල්ලනේ. ඒව් පුංචි ගෑනු ටික නටනවා. මම හැපින්නක් මට බය වෙයල්ලා. හෙලෝ කවුද මේ කතා කරන්නේ? හෙලෝ මම අනුපම කතා කරන්නේ. කොහෙද කෙල්ල ඉන්නේ? ඉක්මනට වරගනියේ හොදටම පරක්කුයි. හරි අනු මං ඉක්මනින් එනවා. මේ ගොන්බඩු දෙක තාම නෑනේ.
යකෝ යකෝ මේ 3-5 ගැන ඊෂිතයි. ඊෂි යන්න කළු හැපින්න. Oh my gosh අපේ කෙල්ල ඇවිල්ලා. අද අපි නිකන් 18 කෑලි වගේ මෙයා. අන්න කන්නඩි පොළ කියනවා. මොකා එකින් මෙහෙ. එව් ගොඩේ ගැනු ටික ඇවි.